ඉතින් තමයි view එක තියෙන්නේ. ගස් අතරින් පේනවා සිරිපාදේ. ඉතින් ගල් විත්තිය. යම් ඉස්සරහට. ඔන්න තියෙනවා ඉතින්. උතුම් සිරිපාද ස්ථානයේ අභියස. මේ කඳු මොනවාද කියලා අපි පොඩි කාලේ අපි බලලා තියෙනවා. ඉතින් අද අපි මේ කඳු වලට ඇවිල්ලා ඉන්නවා. ඉතින් වීඩියෝස් කන්ටිනියු කරේ නෑ මොකද මේ තලාගල මහා පැදුරු තලාගල යකා ඉන්නේ බෑණු සමරල කන්ද මුදුනේ තියෙන පහළ ගුහාවේ. Good morning. අපි දැන් ඉන්නේ සීත ගඟුල ගාව. අපි මෙතනින් පටන් ගන්නවා. අපේ ගමන ආරම්භයේ බෑණු සමරන. අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ටිකක් ඉස්සරහට ගිහිල්ලා මොන පොඩ හොදගෙන ඊළඟට යන්න තමයි හිතන්නේ. අපි එන ඉස්සරහට ගිහලා හම්බෙමු. ටිකක් දුරට ආවා. අපි දැන් ඉන්නේ සීත ගඟුල උඩ ඉඳන් ගලාගෙන මොන පාරක්ද? අපි යන්න ඕනේ මෙතනින් මෙහෙට තමයි බෑණු සමරල යනවා නම් අපි ඒ පැත්තෙන් උඩට තමයි යන්නේ. මාරව පේනවනේ වතුර. මාරව මේ ක්‍රිස්ටල් වෝටර් වගේ. ඉතින් කට්ටිය මැදගෙන අපි ඉස්සරහට යමු. අපි යනවා බෑණා සමනල. සම්පූර්ණ වෝටර්ෆෝල් හයික් එකක් තියෙන්නේ. ඔයගොල්ලෝ පේනවා ඇති. වර්ෂාපතනේ ටික කාලයක් තිබ්බා. ඊට පස්සේ පොඩ්ඩක් පෑවුවා. දැන් පොඩ්ඩක් ගල් ටික දියසවල ගතිය වෙලා තියෙන නිසා පොඩ්ඩක් අර නගින්න පොඩි පහසු ගතියක් තියෙනවා. කොහොමනවත් අපි ඉස්සරහට යමු. සම්පූර්ණ බ්ලොග් එකේ කොටස් ටික ඉස්සරහට අපි වීඩියෝස් වලින් අපි දෙන්නම් ඔයගොල්ලන්ට. කුඩා වර්ණගෙන පසු කරලා අපි දැන් උඩට යන ගමන් ඉන්නේ. ඉතින් බලන්න මේ පරිසරයේ මේ හැම ගහකම වගේ මේ අර කුණුදිය පර්වතයේ වගේ තෙත පාසි බැඳිලා තියෙනවා. ඉතින් හරි ලස්සන මේ බලන්න මේ ගල සම්පූර්ණ වෙලාගෙන තියෙන්නේ. ඉන්න වාඩ ළඟට ගිහිල්ලා වෙන්නන්න ඕගොල්ලන්ට. මේ දින් සම්පූර්ණ මේ පාසි වලින් වෙලාගෙන තියෙන්නේ. මේ දවස්වල අර නිකන් මේ ඩ්‍රයි වෙලා වගේ තියෙන්නේ මේ පොඩ පායන කාලේ වගේ ඇවිල්ලා තියෙනනේ. මේක හරිම ලස්සනයි. ඉස්සරහට යමු.
මේ ගමන මේ කුණුදී පර්වතයේ තරම් නම් එච්චර මේ පහත් නෑ මොකද මේ නැතුමත් නෙමෙයි ටිකක් අමාරුයි. නමුත් කුණුදී පර්වතයේ වඩා නම් ටිකක් ලේසි. කොහමරි අපි යන්නේ වෝටර්ෆෝල් හයික් එකක්. ඉන්න ළඟටම ආවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් බාන්න කොච්චර ලස්සනද කියලා මේ බෑන සමනලෙන් ආරම්භ වන. ඉතින් මේ කළුගඟේ ජල පෝෂකයක් තමයි ඉතින් මේ කරහා යන්නේ. ඉතින් ඒක දේශීරාව දිගේ තමයි යන්නේ. ඉතින් මේකේ මේ වර්ෂාව ගොඩක් තියෙන දවස් වලට යන එක ටිකක් ඩේන්ජර්. ඒ නිසා පොඩ්ඩක් ඇත්තටම ගොඩක් හැපි. මොකද මේ අපි යන මේ මොමන්ට් එකේ අද පොඩ්ඩක් හොඳට පායලා තියෙනවා. බලන්න මේ ක්‍රිස්ටල් වෝටර් වගේ. කොහොමද වතුර පාර? මෙහෙම තිබ්බට හරි ගැඹුරුයි ඈ. මේ හරියේ ජලය පොඩ්ඩක් එක්රැස් වෙලා වගේ තියෙනවා. පහළට ගලා යන ප්‍රතිශතය චුට්ටක් අඩුයි. ඉතින් මේ වගේ තැන් වලින් වතුර පොඩි චුට්ටක් කල්පනා කරන්න වෙනවා. මොකද මේ අපි නිතරම යන පැති නෙමෙයි මේවා මේ සත්තු ඉන්නවා මේ පරිසරවල. ඒ සත්තුන්ගේ මල මුත්‍රා මේවල තියෙන්න පුළුවන්. ඒවත් උනේ තියාගන්න ඕනේ. අපි හයික් එකක් යද්දී. බලන්න දැන් යන්නේ අපි දිව්‍ය ලෝකයක්. මේ කියන්නේ ඒවනේ ලස්සන. මාරම ලස්සනයි මේ. ගස් වල පාසි වැදිලා. මාරම ලස්සන කරා. ඔයගොල්ලෝ දෙන්නද මේ? මාරම ලස්සනයි මේ. ඒකට සම්පූර්ණ වතුරක් පුරව ගත්තා. මොකද ඉස්සරහටදී වතුර නැති වෙන්න පුළුවන්. දේවල් එක්ක
පේනවනේ view එක. මේ පැත්තේ තියෙන්නේ රත්නපුරේ සිරිපාදේ කරුණා කරන ඉහළට යන මාර්ගය. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සයිඩ් එකෙන් පොඩි නිකන් අර මාක් එකක් වගේ තියෙන පල්ලට. ඒ තියෙන්නේ මේ අර ඔයගොල්ලෝ දකින්න ඇති නිවුස් වල එහෙම මේ සිරිපාදේ නායකයා කියලා කොටසක් සඳහන් වුණේ නිවුස් වල. ඉතින් ඒ කොටස තමයි මේ මෙතනට පේන්නේ. අපි මේ බෑන සමනල කන්ද මුදුනට යන අවස්ථාවේ තමයි මේ මූවමන්ට් එක අපි දැක්කේ. එහෙනම් අපි ඉස්සරහට යන ගමන් ඉන්නේ. මේ මූවමන්ට් එකේ අපි එන ගමන් මේ කැලෑවේ සුන්දරත්වය තමයි විදියට දකින්න ඇති. මේ අපේ KDB වීඩියෝ එක බලවනම් දකින්න ඇති. ඒ ගස් ඒ පරිසරයේ තියෙන ගස්ම තමයි මේ පරිසරයේ තියෙන. හරි ලස්සනයි. මගේ සගයා ඉන්නවා. කොහොමද හයි කියන්න? හයි. හරි. අපිට එහෙනම් මේ උඩට යන්න තියෙන්නේ. වෙලාව හරියටම ඉන්න බෑ මම කියන්න. එකයි. අපි ටී බ්‍රේක් එකට ලං කරා. Smart. මුලින්ම මගේ ට්‍රැවල්ස් අගයට බොහොම ස්තුතියි. ටී බ්‍රේක් එකෙන් පස්සේ ටිකක් උඩට ආවා. පේනවද? කෙලින්ම තනි නැග්මක් තියෙන්නේ. උඩට යමු. ඔහොම තමයි view එක තියෙන්නේ. අහිතේ තමයි view එක තියෙන්නේ. ගස් අතරින් පේනවා සිරිපාදේ. දැන් අර මේ පොඩක් අර උස ගස් ටික අඩු වුණා. මේ වගේ අර ළඟ අතු තියෙන කුරු ගස් තියෙන මේවා ඉතින් අර ඔයගොල්ලෝ දන්නවද හැමෝම මේ දේවල් මේ විදිහට මේ අතු ළඟ වගේ මේ අර තියෙන්නේ මේ හුලඟට ඔරොත්තු දෙන විදිහට මේවා මේ ගස් හැදෙනවා කියලා කියනවනේ හුලඟත් එක්ක. ඉතින් මේ තියෙන ඔක්කොම ඒ ගස් වලට පාතින් තමයි තියෙන්නේ. චුට්ටක් එක ආවා. මේ සමන රක්ෂිතේ ගොඩක් කඳුළු මේ විදිහට තමයි තියෙන්නේ. KDP යනකොටත් උඩට වෙන්න මේ වගේ තමයි. අපි යමු උඩට. එහෙම උඩට යන්න තියෙනවා. අපි එනම් උඩට ගිහලා වීඩියෝ එකක් දාන්න. යමු අපි.
තව පොඩ්ඩක් දුරයි. අපිට ගල්බිත්තිය හම්බුණා. අර ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ගල්බිත්තිය යමු ඉස්සරහට. මෙතනින් උඩ තමයි බෑන සමනල් මුදුන. මෙහෙම යන්න තියෙනවා. ඉතින් වටපිටාව. යමු ඉස්සරහට. දැන් අපි අපේ ලොකේෂන් එකට බොහෝම කිට්ටුයි. දැන් හයිස් පොයින්ට් එකට අතන උතුම තැන. ඕනේ. ඔන්න තියෙනවා ඉතින්. උතුම් ශ්‍රීපාදස්ථානයේ අභියස. ලස්සන view එකක් තියෙනවා. අර පැත්ත පේන්න තියෙනවා. කුණුදිය පර්වතේ අපි සති දෙකකට කලින් නැග්ගා. channel එකේ වීඩියෝ එකක් ඇති. බලන්න. හයිස් පොයින්ට් එකට කොහොමද view එක? මෙහෙම උතුම් ශ්‍රීපාදස්ථානේ. ශ්‍රීපාදස්ථානයට නැග්ගට පස්සේ අපි වෙනදාට බලනවා මේ කඳු මොනවාද කියලා අපි පොඩි කාලේ අපි බලලා තියෙනවා. ඉතින් අද අපි මේ කඳු වලට ඇවිල්ලා ඉන්නවා. මේ කන්දේ තාවට පස්සේ අතනින් බැලුවට පස්සේ පේනවා පිදුරු තලාව. ඊට පස්සේ මෙතනින් තියෙනවා මහ පිදුරු තලාව. ඊට පස්සේ යකා ඇඬු කන්ද. ඊට පස්සේ තියෙනවා බල්ලම් බැඳිහෙල. උතුම් වූ ශ්‍රීපාදස්ථානය. ඉතින් අපිට මෙතන ළඟම පේන කන්ද තමයි ගඟුල කන්ද. ඊට පස්සේ අතනින් පේනවා අර හරිය රත් කන්ද. ඊට පස්සේ අතනින් තියෙන්නේ එතන තියෙන දෝතුළුගල. මේ අපි ඉන්න මේ view point එකේම ඉන්නේ උසම තැන බෑන සමනල. මුදු මට්ටමේ ඉඳලා elevation gain එක 2010යි. මම මේ ගැන චුට්ටක් විශ්ලේෂණය කරලා බලනකොට මට දැනගන්න ලැබුණේ ඉතින් ඕවර් වෙනවද මේ මං එහෙම බෑන සමනල කන්ද මුදුනේ මේ හැම ගහකම මේ පාසි පැන්දිලා තියෙන මේ පාරට මේ හැම ගහකම ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ.
දකුණටිය පව්ව ටෙන්ට එක සටප් කරාගුල දකින්න දී ඉතිං පියනවා චුට්ටක් බෑන සමනල මේ කන්ද මුතුනේ පොඩි විසිට් එකක් යනවා තේ විඩියස් බලමු ඉතින් මෙතන තියෙන මේ කන්දට කුඩා බෑන සමනල කියලත් කියනවා ධර්මරාජ කළ කන්දක් කියලත් කියනවා මෙතන තියන්න අපි කඳ පවත් අහන තින් අපි ඕක නැක්ගා චැනලගේ විඩියෝ එක ඇති පොඩ බලන්න පත් එක හැදෙනවා බටර් පොඩ්ඩකුයි කජුයි හොඳ රස පලන් ටික දාගන්නවා ටෙන්ට් එක තියෙනවා මෙතනින් හැමොක් එක තියෙනවා ඉතින් ආලෝකයක් තියෙනවා පොඩියට කිචන් ඒරියා එක කෑලි වලට අපි කපා ගත්තා සෝමිට් ඩෙවල් එකක් හදාගත්තා පරිප්පු එකක් තියෙනවා ඊට පස්සේ
බත් එකක් අපි උයාගත්තා. ඉතින් වීඩියෝස් කන්ටිනියු කරේ නෑ මොකද මේ වෙලාව යන නිසා ඒ දේවල් කරන්න. ඉතින් අපි ෆයිනල් මේ විදිහට කැම ටික හදාගෙන තියෙන්නේ. කාලා පොඩ්ඩක් මේ ටික අස් කරලා අපි නිින්දක් දානවා. එහෙම තමයි. කුඩා බෑන සමනල අතනින් තියෙනවා කුණුදේ පර්වතේ channel එකේ වීඩියෝ එකක් තියෙන එක බලන්න. අතනින් තියෙනවා පැදුරු තලාගල, මහා පැදුරු තලාගල, යකා හැඩු කන්ද. ඊට පස්සේ ඉතින් තියෙනවා වල්ලම් බැඳි හෙල. පොඩි ගහක් වුණාට පොඩි ගහේ හැමතැනම පාසෙ වලින් බැඳිලා තියෙන්නේ. ඔන්න අපි ආවා බෑන සමනල කඳ මුදුනේ තියෙන. අපි එතනින් මේ කන්දට එහා පැත්තේ සයිඩ් එකේ තමයි අපේ ටෙන්ට් එක මවුන්ට් කරලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ බෑන සමනල කන්ද මුදුනේ තියෙන පහළ ගුහාවේ. ඉතින් මෙතන පොඩි ටෙන්ට් එකක් මවුන්ට් කරන්න පුළුවන්. පොඩක් ඉන්න පුළුවන්. මෙතනත් පොඩි කැම්පින් පාරක් දාන්න පුළුවන්. කෑම උයා කරන්න ඒ දේවල් මෙතන කරන්න පුළුවන්. ඒ විදිහට තමයි තියෙන්නේ. හිටගෙන නම් ඉන්න බෑ. චුට්ටක් මේ හැට එන්න තමයි හිටගෙන ඉන්න පුළුවන්. අතුලෙන් හිටගෙන ඉන්න බෑ. මම මෙතන සිටි මේ ගුහාවේ ඉඳලා හරියට බැලුවොත් කෙලින්ම පේනවා සිරිපාදස්ථානයේ මේ ගස් අතරින් පේන්නේ. නමුත් සාමාන්‍ය මෙතනට ආවම පැහැදිලිව පේන්න තියෙනවා. සිරිපාද view එකයි බෑන සමනල කඳ මුදුනේ තියෙන ගුහාවයි මේ තියෙන්නේ.
තියෙනවා view එක. අපි breakfast එක ගත්තා. යන්නේ තේ එකක් බොන්න කියලා යන්නේ. මෙතන ඔක්කොම ක්ලීන් කරලා තියෙන්නේ. අපි ගෙනාපු හැමදේම වෙනම බෑග් එකකට දාලා අපි සේරම අරන් යනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔක්කොම අපි අස් කරලා තියෙන්නේ. කොහොම හරි මට බලන්න ආවොත් ඔයගොල්ලෝ මේ වගේ ලස්සනට තියලා ආරක්ෂා කරලා යන්න. මොකද මේවා ස්වභාවික රක්ෂිත. අපි ඇවිල්ලා මේ තැන් වලට අපි ආවද කියලා මාක් එකක් තියලා නැති නිසා අපි එහෙනම් මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් අපි මෙතනින් උඩට ගිහිල්ලා ආයේ පහළට බහැලා යන්න තියෙනවා. වීඩියෝත් එක්ක එකතුලා හිටපු හැමෝටම thank you. channel එක වීඩියෝස් හොඳයි නම් අනිත් ඒවාත් බලන්න. බලලා ඔයගොල්ලෝගේ අදහස් ඔයගොල්ලෝ මෙතනට එන්න ඉන්නවා නම් මේ දේවල් වලට අවශ්‍ය කරන ඉන්ෆෝමේෂන් එක ඕන නම් අපිට කමෙන්ට් කරන්න. අපි රිප්ලයි මෙසේජ් එකක් දාන්න. ඒ දේවල් එක්ක එන හැමෝටම අඩවියේ සුමන සමන්දේවි පීටයි. එහෙනම් අපි ඔහොම සමු ගන්නවා. ඔයගොල්ලන්ට මතක ඇති මෙතන උඩහට ගියේ. මේ ඇවිල්ලා මෙතන පහළට යන්න තියෙනවා. යමු. මෙහින් තමයි සිතගමු වෙන්නේ. ඔන්න අපි ආරම්භ කරමු ස්ථානයට ආවා. දියැලි මේන කලපාර දෙකට දෙපැත්තෙන් ගලන් එන එකතු වෙන තැන මෙතන. ඉතින් මේ ඉන්නේ සීතගඟුල. බෑන සමනලෙන් එන වතුර පාර. ඉතින් අපි දැන් සීතගඟුලේ තමයි ඉන්නේ. දැන් වෙලාව හරියටම 3යි. හරියටම වෙලාව 3යි. අපි දැන් පොඩක් දත් මැදලා කරලා වොට් එකක් දාගෙන මෙතන නාලා රීෆ්‍රෙෂ් වෙලා මේ අපි යනවා කිරිපාදේ කරුණා කරන්න ඉහළට යනවා අපි.